ආදරණීය දවසක් ඔයාලා හැමෝටම. මගේ අලුත් කිචන් එකට මේ දවස්වල කිචන් අයිටම්ස් ගන්න ගමන් තමයි මම ඉන්නේ. අද ඔයාලත් එක්ක බෙදා ගන්න ඒවයින් කිහිපයක්. මේ කිචන් වෙයා සෙට් එක මම ඕඩර් කරේ ඔන්ලයින් 3500ක් වුණා මේකේ ප්‍රයිස් එක. මුලින්ම මම හිතුවේ මේකේ අලු පාට ගන්නවා කියලා. මොකද මගේ කිචන් එක සුදු පාට නිසා. හැබැයි ඒ වෙලාවේ අලු පාට තිබුණේ නැහැ. ඉතින් මං කමක් නැහැ කියලා හිතලා මේ කලර් එක ඕඩර් කරා. ඇත්තටම මේක හිතුවටත් වැඩිය ලස්සන පාටක් වුණා. මට හරි ආස හිතුණා ඒක දැක්කහම. කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලත් මේ වගේ කලර්ස් වලට කැමතිද කියලා. මේකේ බොක්ස් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒකේ සෙක්ෂන් දෙකක් තියෙනවා. මම මුලින්ම මේ සෙට් එක පෙන්නලා ඉන්නම් ඔයාලට. ඒකේ අපිට මේ වගේ මික්සර් එකක්, සිලිකන් බ්‍රෂ් එකක්, තව එතකොට ස්පූන්, ස්පැචුලාස් මේ වගේ අයිටම්ස් කිහිපයක්ම තියෙනවා. ඇත්තට මේවා ගොඩක් ප්‍රයෝජනවත්. මේකේ මේ පිහි ටිකත් එක්ක කතුරකුත් තියෙනවා. විශේෂම දේ තමයි මේ දැන් මේ චොපින් බෝඩ් එක තියෙන්නේ. ඒකත් මේකේ රඳවන්න පුළුවන්. ඉතින් හරිම ලේසි. මං හිතන්නේ ගොඩාක් කිචන් එකේ ඉඩ නැති කෙනෙකුට උනත් මේක හරිම ප්‍රයෝජනවත් කියලා තමයි මම හිතන්නේ. මේ වගේ කිචන් අයිටම්ස් වලට ආස කට්ටියත් ඉතින් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඇත්තටම කොච්චර ගත්තත් එපා වෙන්නේ නැති දේවල් තමයි කිචන් අයිටම්ස් කියලා කියන්නේ. ඒක නම් ඇත්තටම පිස්සුවක් තමයි. මුලින්ම මම දෙපැත්ත මාරු කරලා තමයි දාලා තිබුණේ. දැන් ඔන්න හරියටම පේ සෙට් එකයි මේ අනිත් සෙට් එකයි මම මේ විදිහට බොක්ස් එකේ කියලා තිබුණු විදිහට මේ විදිහට ගානට ලස්සනට හදා ගන්නවා. ඇත්තටම ඒක හදලා ඉවරනාට පස්සේ හරිම ආසාවක් ආවා ඒක දැක්කහම. ඊට පස්සේ මම ඉතින් මුලින්ම කරේ හස්බන්ඩ්ට ෆොටෝ එකක් දැම්ම එක. එයාත් කිව්වා ලස්සනට තියෙනවා කියලා. මෙන්න මේ විදිහට තමයි ඒ ටික මේ සෙට් එකට දැම්මට පස්සේ තියෙන්නේ. ඔයාලටත් ආස හිතුණා නේද? ඉතින් අනේ හරිම ලස්සනයි ඒක. මං ඉතින් අපාර්ට්මන්ට් එකේ පැන්ට්‍රි එකටත් තියලා බැලුවා කොහොම දේද කියලා. මට ඉවසිල්ලක් නැහැ මගේ කිචන් එකේ මේක තියලා ලස්සන බලනකම්. ඊට පස්සේ මං ආසාවෙන්ම ගන්න ඉඳපු දෙයක් තමයි මේක මං ගත්තේ ආපිකෝ එකෙන්. ආපිකෝ සුපර් සෙන්ටර් එකෙන් ගත්තේ. මේ ග්ලාස් බොක්සස් දෙකක් ගත්තා. එකක් වෙනවා 4570ක්. ඇත්තටම මම මේක ගත්තේ හදිසේ හරි මීල් ප්‍රෙප් කරන්න ඕනුනොත් කියලා. මට ඕනුණා මේ ග්ලාස් බොක්සස් ගන්න. මොකද ප්ලාස්ටික් වලට උණුවෙන් දාන එක එච්චර හොඳ නැති දෙයක් නිසා මම ආසාවෙන්ම ඉඳියා මේවා ගන්න.
මේක මට ගෙනහල්ලා දුන්නේ හස්බන්ඩ්. මොකද මේ මම ගන්නදී මේකේ පොඩි සයිසස් 3ක්. එයා කිව්වා කමක් නැහැ මේ වගේ ඔයා ලොකු දෙකක් ගන්න. පස්සේ පොඩි සයිස් වලින් දෙකකුත් අරගෙන තියාගන්න කියලා. ඉතින් ඒකටත් මං හරිම කැමතියි. මොකද මයික්‍රෝවේව් කරන්න පුළුවන්. එතකොට oven කරන්න බේක් කරන්න උනත් පුළුවන් අපිට මේකෙන්. එතකොට පුඩින් එකක් හදාගන්න, ජෙලි එකක් හදාගන්න, මේ වගේ දෙයකටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ග්ලාස් බොක්සස් ගත්තට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. ඒකටත් මං ඉතින් හරිම ආසයි. ඊළඟට මේ ටී කප් සෙට් ගත්තෙත් මම ආපිකෝ එකෙන්මයි. මෙහොම වෙන වෙනම ගත්තේ. මේ කප් එක වුණා 650ක්, මේ සෝස් එක වුණා 430ක්. ඉතින් ඔයාට කැමති ප්‍රමාණ ගන්න පුළුවන්. ඉතින් වෙන වෙනම ගත්තේ. අර සෙට් එකක් ගන්න එකත් හොඳයි. ඒ වුණාට මේ වෙලාවේ මට අවශ්‍යතාවය තිබුණේ මේ විදිහට වෙන වෙනම ගන්න. ඉතින් මම මුලින්ම හැවුවේ මේකේ බොක්ස් ටයිප් එකක්. ඒක නම් තිබුණේ නැහැ. ඉතින් මම මේ විදිහේ චාම් එකක් තමයි ගන්න තීරණය කරේ. ඊළඟට කිචන් එකට ඉතින් නැතුවම බැරි දෙයක් තමයි මේ ඔයිල් බොටල්ස් කියන්නේ. ප්ලාස්ටික් එකක ඔයිල් දානවට වැඩිය මේ වගේ ට්‍රාන්ස්පේරන්ට් ග්ලාස් බොටල්ස් වල පිට පහසුවෙන්ම අඳුර ගන්නත් පුළුවන්. ඒ වගේම ඉතින් සෞඛ්‍යාරක්ෂිතයි මේ විදිහට ඔයිල් ග්ලාස් බොටල් වල දාලා තියෙන එක. මං ගාව කලින් එකක් තියෙනවා. ඉතින් මේ දෙවනියට තමයි මේක ඕඩර් කරේ. මේක 750ක් වුණා මිල. හරිම ලේසි ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරන එක. මං ඔයාලට මේකේ බොක්ස් එකත් පේන කැප්චර් කරා. ඒකේ මිලිලිටර් 500ක් තමයි තියෙන්නේ. මේ ලොකු හැඳි දෙක මම ගත්තේ ආපිකෝ සුපර් සෙන්ටර් එකෙන්. එකක් 350ක් වුණා ප්‍රයිස් එක. මේ ප්ලාස්ටික් මග් එක මං ගත්තෙත් ආපිකෝ එකෙන්මයි. ඒක 185ක් තමයි උනේ. ඉතින් මෙන්න මේ කිචන් අයිටම්ස් ටික තමයි මම මගේ අලුත් කිචන් එකට එකතු කරගත්තේ. තවත් තියෙනවා මම ගත්තු ඒවා. ආයෙත් තවත් vlogs වලින් මම ඒවා අරගෙන එන්නම්. ගිහින් එන්නම්. ගොඩක් ආදරේ මම ෂූ.